පාලු මන්දිරයේ අබිරාස් දොරටුව අභියස කවිඳු තනි වී සිටි. පියහුව සම්පූර්ණයෙන්ම වෙලා ගනී. මන්දිරයට ඇතුල් වන විටම සීතල සුළඟක් හමායයි. මේ නිශ්ශබ්දතාවය පිටුපස රහසක් ඇත. පැරණි පුස්තකාලය පුරා දූවිලි පිරී පවතී. අඳුරු කොනක පොත්‍රාක්කයක් මැදින් සෙවණැල්ලක් පෙනේ. මේසේ මත තිබූ අද්භූත පොත ඔහු අතක ගනී. එහි අකුරු රුධිරයෙන් ලියා ඇත. හදිසියේම ඔහුගේ පිටුපසින් අමුතු ශබ්දයක් ඇසේ. කවුරුන් හෝ තමා දෙස බලා සිටිනවාදනේ. බිහිසුණු හොල්මන් අවතාරය ඔහු ඉදිරියේ මතුවේ. එහි දෑස් දරුණු ලෙස බැබලෙන්නට විය. පණ බේරා ගැනීමට කවිඳු වේගයෙන් දුවයි. අවතාරය පස්සෙන් එන ශබ්දය ඔහුට පැහැදිලිව ඇසේ. අවසන් මොහොතේ ඔහු එල්ලියට පැනගනී. දොර වැසෙද්දී ඇතුලේ බිහිසුණු සිනහවක් රැවුදෙයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න. මේ වගේ හොල්මන් වීඩියෝ ඉස්සරහටත් බලන්න. දැන්ම අපේ channel එක subscribe කර සීනුව ලකුණ ක්ලික් කරන්න. අපි තවත් මේ වගේ හොල්මන් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. Thank you.